ඔන්න මං අද අරගෙන එන්නේ ඊශ්‍රායල් මං ආවට පස්සේ මං සතුටින්ම ගෙවපු දවසක් ගැන කියන්න. ඒ තමයි 2025 අවුරුදු උත්සවයේ දවසේ. ඉතින් ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. අපි එදා ගොඩාක් ගේම්ස් වලට ගියා. ඩාන්ස් කරා. ඉතින් ගොඩාක් පිනවදුන දවසක්. ගොඩාක් සතුටින් ගෙවපු දවසක්. ඉතින් බලමු කොහොමද මං ඒ දවසේ ගෙවුවේ කියලා. මෙතන බනිස් කියන තරගේ උන් පටන් ගත්තා. මේකට මට යන්න බැරි වුණා. ඊළඟට තිබ්බේ හැම මට දෙහිගිරිය තියාගෙන යනවා. මේකෙදි දෙහිගිරිය නෙමෙයි ඇත්තටම තිබ්බේ තක්කාලි ගෙඩියක්. ඉතින් මම මේ ගේම් එකට ගියේ ඒක මට වැඩි දුර යන්න බැරි වුණා. පොඩි දුරක් යද්දිම තක්කාලි ගෙඩිය මට ලැබුණා. ඒකත් ෆේල්. ඔය තරඟ යන අතරේ මේ පැත්තෙන් ඉතින් කට්ටිය දැන් නැති ඩාන්ස් කරනවා. ඒක තමයි ගෝනි පැනීම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතනදී වැටෙනවා. ඕන්න බලන්න නැట్లా ඉන්නවා. බඳු කරේ ඉස්සෙල්ලාම වැටෙනවා. සාමාන්‍යයෙන් ගෝනි පැනීම ඉතින් මම කොහොමද ඉස්සෙල්ලාම වැටෙනවා. ඉතින් එක පැත්තකින් ගේම්ස් යනකොට අනිත් පැත්තෙන් මෙන්න මේ වගේ තමයි කට්ටිය ඩාන්ස් කරනවා. ඒ පැත්තට ඔලුව දානවා. ඔන්න ඊළඟට කොට්ටපොර පටන් ගත්තා. සමහර ගේම්ස් වලට අපි ගියපු වගේ ඇත්තටම වීඩියෝස් නැහැ. මොකද මම යාළුවෝ දෙන්නම යනවා වීඩියෝ කරන්න කවුරුත් නැහැ. මේ ඔන්න පිටර අල්ලන එකට අපි දෙන්න ගියා. ඒක නම් වීඩියෝ එකක් තියෙනවා. මොකද අපිට දන්නේ නැති අයට ෆෝන් එක දෙන්නත් බයයිනේ. ඉතින් ඒ නිසා සමහර ඒවාගේ වීඩියෝස් නැහැ. මගේ යාළුවෝ නම් ටිකක් දුරට සෙල්ලම් කරා. මම නැතිනම් ෆේල්. කොහොමද ඉතින් අපි පුළුවන් තරඟවලට ගියා. ඇත්තටම එදා හරිම සතුටින් ගොඩක් විනෝදයෙන් ගත වුණ දවසක්. බලන්න මගේ යාළුවෝ තාම සෙල්ලම් කරනවා. ඊපස්සේ කොට්ටපොර ආපහු ගෑන් ළමයින්ගේ. ඊට පස්සේ අන්ධයාට කිරි කැවෙනවා. මේ බලන්න තාම දෙන්නේ කිරි කවනවා පාළුවේ. ඉතින් ඊට පස්සේ තිබ්බා මොනවාද කඹෑදීම මේ ගැල්ල පිළිබඳව මේ දෙගොල්ලගෙන් මට මතක විදිහට මට හරියටම මතක නැහැ. තව ඉදිකටට නූල දැමීම එක එක ගේම්ස් තිබ්බා. ඉතින් ඊට පස්සේ තිබ්බා විකට ඇඳුම් තරගේ මේක නම් මාරු ජොලි. ගොඩාක් hina වුණා. මේක ගොඩාක් කට්ටිය ආවා. ඉතින් වීඩියෝස් ගොඩක් දිගට දාන්න බැහැ. ඉතින් ගොඩාක් hina වුණා මේ ගේම්ස් එදා ඉවර වෙලා අන්තිමටම තිබ්බේ අවුරුදු කුමාරියයි තෝරන එක. මේ වෙලාවේ නම් හොඳටම ලයිට් අඩුයි. මගේ ෆෝන් එක ක්ලියර් නෑ. හරියටම පැහැදිලි නෑ. ගොඩක් රෑ වෙලා. ඉතින් ඊට පස්සේ අවුරුදු කුමාරිය තෝරනවා. ඊට පස්සේ අවුරුදු කුමාරයා තෝරනවා. කුමාරිය අපි අඳපු එනංගි තමයි අවුරුදු කුමාරිය උනේ. ඔය කහපාට ඇඳුමක් එනංගි නංගි. එහෙමනම් අද දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මාරම සතුටින් ගෙවුණු දවසක් නේද? ඊළඟට අපි ආශිර්වාද බලන්න.